ආයුබෝවන් මේ වීඩියෝව නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝවෙන් මෙතෙක් සිදු කළ දේ මදකට මතක් කළොත් පළමුවෙන්ම අපේ ශාස්ත්‍රූ වූ බුදු පියාණන්ට වන්දනා කරලා මොහොතකට නමුත් සියලු සත්වයින්ට මෙත් වැඩුවා. නාලිකාවේ අරමුණට ඔබින පින්තූර ටිකක් පෙන්වීම දෙවනුව කළා. සුබ මොහොතක සංකේතය වන පුන්කලසක් පෙන්වන අතරේ ලිඛිතව නමුත් ඔබ සැම ගෞරවයෙන් පිළිගැනීම තමයි තෙවනුව කළේ. සිව්වනුව නාලිකාවේ අරමුණ පෙනීමට සැලැස්සුවා. අරමුණ තමයි දිව්‍ය සැපවත් කර ගැනීමට විපාකානිසංසවල ස්වභාවය වටහා ගැනීම. ඒ කරන විධිමත් සැලැස්ම පෙන්නුවා පස්වනුව. සැලැස්මේ පළමු පියවර තමා කෙටි වීඩියෝ 4කින් ප්‍රවේශය සකසා ගැනීම. අද කරන පළමු දේශනයට පාදක වන බුද්ධ දේශනා 4 පෙන්වීම 6 වනුව කළා. 7 වනුව කළේ සැපවත් දිව්‍යයක් උදෙසා දත යුතු ශේස්ත්‍ර 3කට අදාළ මෙවන්ම නාලිකා 3ක් වෙත අවධානය යොමු කරවීම. 8 වනුව මගේ කාරුණික ඉල්ලීම පෙන්වුවා. දැන් අද වීඩියෝවේ අවසාන අංගය. ඒ තමයි නාලිකාවට ප්‍රවේශය සකසන පළමු කෙටි දේශනය. මාතෘකාව තමයි නාලිකාවේ අරමුණට අනුව ප්‍රවේශය සකසා ගැනීම. අරමුණ කුමක්ද? යලි මතක් කළොත් අරමුණ තමයි දිව්‍ය සැපවත් කර ගැනීමට විපාකානිසංසවල ස්වභාවය වටහා ගැනීම. පෙර පින්පව්වල විපාකානිසංස වටහා ගැනීමෙන් කොහොමද ජීවිතේ සැපවත් වෙන්නේ කියා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ පැනයට පිළිතුරු ගොනු කිරීම තුළින් අද දේශනයට මුල පුරනවා. දිව්‍ය හේවත් ජීවිතේ සැපවත් වෙන්නේ නැහැ භෞතික දියුණුවෙන් පමණක්. දියුණු වෙනවා නම් ධනවතුන් සියලු දෙනාම සැපසේ දිවි ගෙවිය යුතුයි. ඇත්ත පැත්ත ගත්තොත් ධනවතුන් අතරත් ඕන තරම් ඉන්නවා දුක් විඳින අය. ධනයෙන් විතරක් සැප විඳින්න පුළුවන් නම් ඇයි ඒ අය දුක් විඳින්නේ? දුක් විඳින්නේ ආධ්‍යාත්මය සැපවත් නැති නිසායි. කොහොමද ආධ්‍යාත්මය සැපවත් කරගන්නේ? ඒකට තමයි ආගම දහම තියෙන්නේ. දැනට ලොව පුරා ආගම් සිය ගණනක් තියෙනවා. ඒ හැම ආගමකින්ම ආධ්‍යාත්මය දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙනවා නම් අද ලොව පුරා කෝටි ගණනින් මානසික රෝගීන් ඉන්න පුළුවන් කමක් නැහැ. ආධ්‍යාත්මය දියුණු වෙන්නෙම මිනිසුන් වන අප කරන ක්‍රියාවේ ප්‍රතික්‍රියාව මනවින් පෙන්වන ආගමකින් විතරයි. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ අද අප විඳින සැප දුක් පෙර ක්‍රියාවල ප්‍රතික්‍රියාවේ ඵලය නිසායි. ඒ ගැන මානසික රෝග පැත්තෙන් වටහා ගන්න අපේ මනුසුව කියන නාලිකාව නරඹන්න. ඒ කොහොම වුණත් අද අප විඳින සැප දුක් දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සිදුවන දෙයක් නොවන බව නම් බොහෝ පැහැදිලි. නමුත් අද ඉන්න අති බහුතරයකට ඔය ටික තෝර බේර ගන්න බෑ. හැබැයි අයිසැක් නිව්ටන්ගේ 3 වන නියාමය වන හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත කියන එක ඉංග්‍රීසියෙන් නම් every action has a reaction කියන එක විශ්වාස කරනවා. පෙර ක්‍රියාවල ප්‍රතික්‍රියා අප මේ කියන පැත්තෙන් වටහා ගැනීමේ පහසුව පිණිස බුද්ධ දේශනාවේ එක සත්‍ය සිද්ධියක් කියන්නම්. ඒක තමයි ධම්මපද පාළියේ තණ්හා වර්ගයට අයත් 22 වන ගාථාවේ නිදාන කතාව. කෙටියෙන් කියනවා හොඳින් අහගන්න. සවැත් නුවර ධනවත් සිටුවරයෙක් හිටියා අපුත්තක කියලා. අපුත්තක කිව්වේ දරුවෝ නැති නිසායි. ඔහුට තිබූ රත්තරන් වල වටිනාකම පමණක් ලක්ෂ 100ක්. නමුත් අනුන්ට දෙනවා තබා තිබූ ධනෙන් ඔහුවත් සැපක් වින්දේ නැහැ. කෑවේ නිමුඩු හාලේ බතුයි කාඩි හොදි. හන වැහැරි ඇඳුම් 3ක් තමයි යන්දි. නිදාගත්තේ ගෝනි පඩංකුවක. ගමන් බිමන් ගියේ ගොම් මාල්ලකු බැඳි දි รา ගිය කරත්තයකින්. අවුවෙන් වැස්සෙන් හිස මුවා කරගත්තේ දිරුණු පත් කුඩයකින්. ඔහොම දුකසේ දිවිගෝ සිටුතුමා තමන් සතු ධනස්කන්ධයේ තිබූ තැන්වලම තබා මිය ගියා. දරුවෝ නැති කෙනෙක්ගේ ධනය රජතුමාට අයිති වීම එකලා තිබූ නීතියක්.
කොසල් රජු අර ධනය සත් දවසක් මුළුල්ලේ ඇදලා මාලිගාවේ කොටුගේ පුරවගත්තා. ඒ දවස් 7ේම බුදු පියාණන් දකින්න බැරි වූ නිසා 8 වන දවසේ රජතුමා වෙහෙරට ගියා. ගොස් පුවත කියා සිටුතුමාට එහෙම වුණේ ඇයි කියලා බුදු පියාණන්ගෙන් විමසුවා. අන්න එතනදී තමයි බුදු පියාණන් සිටුවරයාගේ පෙර භවයක් ගැන විස්තර කළේ. එයට අනුව සිටුවරයා පෙර මිනිස් භවයක බිරිඳ සමග කල් ගෙවන අතර දිනක් තගර සිකී කියන පසේ බුදු පියාණන් නිවසට පිණිසුඟා වැඩලා. ඔහු බිරිඳට කතා කර ආහාර මුකුත් දෙන්න යයි පවසා වෙනත් කටයුත්තකට නිවසින් පිටව යනවා. පින් කැමති බිරිඳ තම සැමියාගෙන් දෙන්න යන වචනය ඇහුවේ ජීවිතේ පළමු වතාවට. ඒ භවෙත් ඔහු කිසිවෙකුට කිසිවක් දෙන කෙනෙක් නෙමෙයි. සැමියාගේ වෙනස ගැන පුදුමයටපත් බිරිඳ එදින පාත්‍රය රස භෝජනයෙන් පුරවා දානි දුන්නා. සැමියා ආපසු එන අතරේ වෙහෙරට වඩින පසේ බුදුන් දැකලා මහණ මොනවද ලැබුණේ කියා විමසලා උන්වහන්සේගේ පාත්‍රයත් එබී විපරම් කර බැලුවා. මధుර ආහාර දැක සතුටු විය යුතු තැනද ඔහු මසුරුත් සිතක් ඇති කරගෙන මෙහෙම හිතුවා. උන්වහන්සේ දන් වළඳලා නිදාගනීවි. නමුත් මේක අපේ සේවකයෙකුට දුන්න නම් ලොකු වැඩක් කරගන්න තිබුණා. එහෙම හිතලා දුන් දාණය ගැන කනස්සලු වුණා. පසේ බුදුන්ට ආහාර යමක් දෙන්න යයි බිරිඳට දුන් උපදේශයේ පිණින් ඔහු සත්වරක්ම දෙව්ලොව ඉපදලා තියෙනවා. සවැත් නුවරම සත්වරක් ඉපිද සිටු තනතුරුත් ලබාගෙන තියෙනවා. නමුත් දීම ගැන දුම්නස් වූ නිසා කොතෙක් ධනෙ තිබුණත් ඒ සෑම භවයකදීම මැරලා තියෙන්නේ Taman සතු ධනස්කන්ධයෙන් සැපක් විඳින්නේ නැතුව. දැන් බලන්න එක්ම දෙයක් මත දෙආකාරයකින් ක්‍රියා කිරීම නිසා ප්‍රතික්‍රියා දෙකක් ජනිත වෙච්ච හැටි. ගුණ මහත්යෙන් උපරිමයට ආසන්න උත්තමයෙකු පසේ බුදු කෙනෙකුට කෑම ටිකක් දෙන්න යයි කී පිණින් ධනය ලැබුණා. දුන් දේ අත්හරින්න බැරිව පසුතැවුණු නිසා ලැබුණු ධනෙන් සැපක් විඳින්න බැරි වුණා. ඔක තමයි ප්‍රතික්‍රියා දෙක. අද නැද්ද මේ විදියට දිවි ගෙවෙන අය ඕන තරම් ඉන්නවා. ඊළඟට දරුවන් නැති එකට හේතුවත් බලමු. පෙර වෙනත් භවයක මිනිසෙකුව සිටිද්දී මොහු සහෝදරයෙක්ගේ පුතක් රැකබලා ගන්නවා. ඒ පුතා දකින දේට මේක මගේ තාත්තගේ අරක මගේ තාත්තගේ ආදී ලෙසින් අයිතිය කියවන්න ගත්තා. මොහුට මේක රිස්සුවේ නැහැ. ඒ තරහෙම්ම දරුවා කැලයකට රැගෙන ගොස් බොටුව මිරිකලා මරා දැම්මා. ඒ පවෙන් තමයි මොහුට දරුවෝ නැති වුනේ. මේ කිසිවක් නොදැක මේ ජීවිතේ මසුරු කමින්ම ගෙවා දැමීමේ විපාකයේ ලෙස මොහු මැරිලා උපදින්නේ මහා රෞරවය කියන නිරයේ. ඒ බව සඳහන් වෙන්නේ ධම්මපදට්ට කතා කියන අටුවාවේ. මේක බුදු පියාණන් ජීවමානව සිටි කාලේ සිද්ධියක් නේ. උන්වහන්සේ ඇසුරු කරලා පෙර කර්මයන්ගේ විපාක 3 දැනගෙන නුවණ මෙහෙයුවා නම් එච්චර විපතක් වෙයිද? නමුත් අද බුදු පියාණන් නැහනේ. තව පැත්තකින් පුහුදුන් මිනිසුන් වන අද ඉන්න අපට විපාකානිසංස එකම අන්ධකාරයක්. එහෙම කියන හේතුව දේශනයට පෙර පෙන්වූ මූලාශ්‍රය එකෙහි සඳහන් වෙනවා. කුමක්ද හේතුව? හේතුව තමයි විපාක විෂය අචින්තීය වීම. හොඳින් වටහා ගන්න විපාකානිසංස අපට නොපෙනුණා කියලා ඒව නැති බවක් අදහස් වෙන්නේ නැහැ. විපාකානිසංස තියෙනවාමයි. ඇයි මං එහෙම ස්ථිරවම කීවේ කියන එක මූලාශ්‍රය 2 සිට 4 තෙක් ඇති බුද්ධ දේශනා අසා හෝ කියවා වටහා ගත් අය හොඳින් දන්නවා. එහෙමනම් අද ඉන්න අපි කුමක් ඇසුරින්ද මේ කියන විපාකානිසංස වටහා ගන්නේ? අන්න ඒකට තමා බුද්ධ ඥානවලට පමණක් දෙවෙනි වන ඍෂි ඥාන ගැන දැනගත යුත්තේ. ඍෂි ඥාන වලින් සසරින් එතෙර වෙන ක්‍රම කියා දීලා නැහැ. ඒක ස්ථිරවම කියන්න පුළුවන්. ඍෂිවරු කියා දීලා තියෙන්නෙම සසරගත ජීවිතය සැපවත් කරගන්න ශාස්ත්‍ර. ඉන් ප්‍රධාන එකක් තමයි ජ්‍යොතිෂය. තව එකක් තමයි ඒටම ඇතුළත් හස්තරේඛා ශාස්ත්‍රය. එයින් මේ නාලිකාවට පදනම වෙන්නේ ජ්‍යොතිෂය. ඒ ගැන ඊළඟට දේශනෙන් විස්තර කරන නිසා අද දේශනය මින් නිමා කරනවා.
මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සෙතක් වන බව වැටහේ නම් අන් අයටත් බලන්න අහන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශනා මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත් විශ්ව කර්ම ගෙදර නැමැති වාස්තු විද්‍යා නාලිකාවත් මනුසුව කියන මනෝවිද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.